ඔයාගේ ලැප්ටොප් එක නැත්තම් කම්පියුටර් එක ඔන් වෙන ගොඩක් වෙලා යනවද? සොෆ්ට්වෙයාර් එකක් ඕපන් කරාම ස්ටක් වෙනවද? නැත්තම් වැඩ කරගෙන යද්දි එකපාරටම ස්ලෝ වෙනවද? ගොඩක් අය හිතන්නේ PC එක ස්ලෝ වුණාම ඒකට සල්ලි බෙදන් කරලා හાર્ඩ්වෙයාර් සමරු කරන්න ඕනේ කියලා. ඒත් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා රුපියලක්වත් වේදන් කරන්න නැතුව Windows settings කිහිපයකින් ඔයාගේ ස්ලෝ වෙලා තියෙන කම්පියුටර් එක ආයෙත් අලුත් එකකට ස්පීඩ් කරගන්න විදිය. වීඩියෝ එක මුලින් ඉඳන් අගටම බලන්න. මොකද මම මේ වීඩියෝ එකේ අන්තිමට ගොඩක් අය නොදන්න ප්‍රෝ ටිප් එකකුත් කියලා දෙනවා. ඉතින් මේ වීඩියෝ යන්න කලින් දැන් මේ channel එක subscribe කරන්න, like කරන්න, කමෙන්ට් එකක් share කරන්න මම ආදරෙන් ඉල්ලනවා. ඉතින් යම් වීඩියෝ එකට. හරි ඉතින් අපේ පළවෙනි එක තමයි startup apps අයින් කිරීම. අපේ PC එක turn on වෙන්නේ background එක වැඩ කරන්න ගන්න නොදන්න apps ගොඩක් තියෙනවා. ඉතින් මේව නිසා තමයි අපේ PC එක on වෙන්න ගොඩක් වෙලා යන්නේ. හරි ඉතින් මුලින්ම අපි අපේ control shift ඊට පස්සේ ESE ඔබලා task manager එක open කරගන්න ඕන. ඉතින් දැන් අපේ task manager එක open වෙනවා පේනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන startup apps කියන එකට යන්න. ඉතින් මාත් යනවා මේ විදිහට. ඉතින් උදාහරණයක් විදිහට අපිට බලා ගන්න පුළුවන් Xbox එක. මේකත් මගේ PC එක on කරපු ගමන්ම ඉබේම on වෙන app එකක් කියලා තියෙනවා. ඉතින් මට මේක මාර කරදරයක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ app එක උඩ right click කරලා මේක disable දෙන්න ඕන. ඉතින් මේකත් හොඳට මතක තියාගන්න මෙතන අපේ Windows එකෙන් දෙන open වෙන ඕන apps ටිකක් තියෙනවා. ඒවා disable දෙන්න එපා. සමහරක් ඒවාට අත්‍යවශ්‍ය විතරක් මෙතන disable දෙන්න. නැත්නම් ඔයාගේ system එකට මොකක් හරි damage එකක් එන්න පුළුවන්. මේක තමයි junk cleanup. එහෙම නැත්නම් temporary apps, එහෙම නැත්නම් temporary files clean කිරීම. ඉතින් junk cleanup කියන්නේ අපේ කම්පියුටර් එකේ එකතු වෙලා තියෙන temporary files. එන අනවශ්‍ය කුණු files කියන જાතිය clean කරන එක තමයි මේකෙන් වෙන්නේ. ඉතින් අපි මුලින්ම මෙතන click කරන්න ඕනේ Windows plus R. මේකට බලා ගන්න පුළුවන් වෙනවා මේ වගේ අපිට එන setting box එකක්. අන්න එතන මම මේ type කරලා තියනවා වගේ percentage mark එක temp කියලා ගහලා right percentage mark එක දාන්න. ඉතින් අපි දැන් මේ enter දෙමු. ඉතින් දැන් open වෙන folder එකේ තියෙන ඔයාගේ computer එකේ තියෙන junk files. ඉතින් මේවා ටික අපිට කරන්න තියෙන්නේ control plus A click කරලා delete කරලා දාන එක. ඉතින් මෙතන delete කියලා දාන්න. ඉතින් මෙතන delete වෙන්නේ නැති ඒවා ටික අපි skip කරන්න ඕනේ. නැත්තම් මේ system එකේ මොකක්ද damage එකක් ඉඳී තියෙනවා. ඉතින් ඔයාලට පේනවා MB 200 ගානක් මෙතන තියෙනවා. ඒ ටික මෙහෙම අයින් කරලා යනවාට පේනවා ඇති. ඒවට අපි ස්කිප් කරන්න ඕනේ මෙහෙම ඒවා. මේ ගොඩක් ඒවා අපි ඒවත් අනිවාර්යෙන් ස්කිප් කරන්න ඕනේ නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. මේ වගේ ප්‍රමාණයක් තමයි ඉතුරු වෙන්න ඕනේ. ඔයා මේ වගේ try again කියලා delete කරන එක system එකේ damage එකක් වෙන ඉඩ කඩ ගොඩක් වැඩි. ඉතින් ඔයා ආයමත් කලින් වගේ Windows plus R click කරලා මේ වගේ box එකක් open කරලා මෙතන ගහන්න ඕනේ. කලින් එක නෙමෙයි prefetch කියලා ගහන්න ඕනේ. මම ඔයා display එක දාන්න. ඉතින් මේක අපි open දෙන්න ඕන. ඊට මෙතන permission ඉන්නවා. අනිවාර්යයෙන් මෙතන permission continue දෙන්න ඕනේ. ඉතින් මෙතන open තියෙන folder එකෙත් අපිට තියෙන්නේ කලින් වගේම තමයි control plus A click කරලා මේ වගේ delete කරන්න තමයි තියෙන්නේ. delete කියලා දාන්න වල තියෙන්නේ කලින් වගේම තමයි. මෙතන අපිට items 500 ගාන බලා ගන්න පුළුවන් වෙනවා. මේ කරණයෙන් එන්නේ අපේ computer එකේ තියෙන space එක ඉතුරු වෙන එක. storage එක කියලා storage ගොඩක් මෙතනින් save වෙනවා. storage එක බලපාන අපේ computer එකේ speed එකට. ඉතින් අපි එකෙන් තමයි මෙහෙම කරාම අපේ කම්පියුටර් එකේ තියෙන response time එක කියන්නේ දෙයක් ඕපන් කරාම මේක response කරන්න තියෙන speed එක ගොඩක් වැඩි වෙනවා මේවට කරාම. මේක තමයි storage sensor disk cleanup. ඉතින් තුන්වෙනි විදියට අපි Windows එකේම තියෙන අතිශය වැදගත් ස්පීච් එකක් on කරගමු. ඉතින් අපිට මේකට කරන්න තියෙන්නේ Windows plus I click කරන්න. Windows plus I click කරාම අපිට බලන්න settings open වෙනවා. ඉතින් මෙතන අපි system එකට යන්න ඕනේ. ඊට පස්සේ අපිට මෙතනට යන්න ඕනේ storage කියලා දෙකට.
ඉතින් මෙතන අපි ස්ටෝරේජ් සෙන්ස් කියන එක ඔන් කරගන්න ඕන. ඉතින් මේකෙන් එන්නේ Windows එක මගින්ම අපේ රීසයිකල් එක බින් එකේ තියෙන ටෙම්පරරි ෆයිල්ස් පරණ ෆයිල්ස් ඉබේම අයින් කරලා දෙන එක. ඉතින් මම කලිනුත් කිව්වා ස්ටෝරේජ් එක ගොඩක් වැදගත් PC එකේ ස්පීඩ් එකට. ඊට අමතරව අපි ක්ලීන් අප් රෙකමෙන්ඩේෂන්ස් වලට ගිහිල්ලා ඒකේ තියෙන අනවශ්‍ය ෆයිල්ස් අයින් කරන්නත් පුළුවන්. හතරවෙනි එක තමයි visual effects adjustment. ඔයාගේ RAM එක 4GB වගේ අඩු එකක් නම් නැත්තම් පරණ ප්‍රොසෙසර් එකක් තියෙනවා නම් හතරවෙනි ස්ටෙප් එකෙන් ඔයාට ලොකු ස්පීඩ් එකක් ගන්න පුළුවන්. ඉතින් මේකට ඔයා මුලින්ම ඔයාගේ ස්ටාර්ස් බාර් එකේ තියෙන සර්ච් එකට ගිහිල්ලා සර්ච් කරන්න ඕනේ. view advanced system settings කියලා සර්ච් කරගන්න ඕනේ. ඊට මේක ඕපන් කරගන්න. ඊට පස්සේ මේ වගේ එකක් එනවා. ඉතින් මෙතන performance settings වලට යන්න. ඊට මෙතනට ගිහිල්ලා adjust best performance කියන එකට යන්න. Pro tip එක fast startup and background apps. දැන් මම මුලින් කිව්ව pro tip එකට එමු. control panel එකේ option වලට ගිහින් choose what's the power buttons do කියන එකට යන්න. මෙතන change settings that are currently unavailable click කරලා turn on fast startup කියන එක ටික් වෙලාද කියලා බලන්න. මේකෙන් PC එක shut down කරලා on කරද්දී තත්පර ගානකින් on වෙන්න උදව් වෙනවා. ඉතින් මේ ටික හරියට කරොත් ඔයාගේ PC එකේ ලොකු වෙනසක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. මේ හැමදේම කරලා ඔයාගේ PC එක slow නම් රුපියල් 4000ක් වගේ අඩුවට ගන්න පුළුවන් 128 SSD එකක් අරගෙන Windows දාගන්න. ඒකෙන් PC එක 10 ගුණක් ස්පීඩ් කරගන්න ඔයාලට පුළුවන්. අද වීඩියෝ එකෙන් ඔයාලට අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබුණා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ ලයික් එකක් දාන්න. ඔයාගේ PC එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් කරන්න යන්න මම උත්තර දෙන්නම්. තවත් මේ වගේ ටෙක් වීඩියෝ හම්බ වෙනකන් channel එක subscribe කරලා තියාගන්න අපිට කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. හැමෝටම සුබ දවසක්.